බුදු පහනෙහි ආලෝකය ප්‍රඥා ධාරාවයි. අනන්ත වූ ඥාන සමාපත්තියේ බුද්ධ సంతాනයකම පහළ වන විශිෂ්ට ඥාන හයක් වේ. එනම් ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය, ආසයානුසේ ඥානය, යමක පාටිහාරය ඥානය, මහා කරුණා සමාපatti ඥානය, සබ්බඤ්ඤුත ඥානය, අනාවරණ ඥානය යන මේ සවදෑරුම් ඥාන විශේෂයෙන් පහළවන්නේ බුද්ධ సంతాනය තුළ පමණයි. ඉද්දී විදහාදී සිසු ඥානයන් බුදු සව්වන් විසිනුදු උපදවා හැකි ලිය නමුත් ඉන්ද්‍රිය පරෝපරියත්තාදී ඥාන ශ්‍රාවකයන් කෙරෙහි පහළවන්නේ නැත. මෙම ඥාන ෂට්කය අසාධාරණ ඥාන නමින් හඳුන්වනු ලබන්නේ බුද්ධ භාවයට සීමිත විශිෂ්ට ඥාන මහිමයක් වන හේයි. බුදුරජාණන් වහන්සේ නියමයෙන් දැක ගැනීමට ෂට් අසාධාරණ ඥාන සය පිළිබඳව යන්තමින් හෝ දැන සිටිය යුතුය. මේ එක් එක් ඥානය ඊතා කෙටියෙන් හඳුන්වතොත් මෙසේ තේරුම් කළ හැකියි. ඒ පුද්ගලයන්ගේ ආධ්‍යාත්මික වූ සද්ධා, සති, සමාධි, වීරිය, ප්‍රඥා යන ඉන්ද්‍රියන් පිළිබඳව අඩු වැඩි බව ප්‍රමාණ කොට දන්නා මහා නුවණ ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය නම් වේ. දිට්ඨි අනුලෝම කන්ති යථාභූත ඥාන වශයෙන් සිත බැඳී පවත්නා වූ තත්වයන් වූ ආසයන් සත්ව సంతాනෙහි නිදිගෙන ගැනීමෙන් පවත්මා රාගාදී ක්ලේශ සංඛ්‍යාත අනුසයන් දන්නා මහා නුවණ ආසයානුසේ ඥානය නම් වේ. බුදු සිරුරින් රෝම කූපයක් පාසා වෙන වෙනම ගිනිකඳ හා ජලකඳ පෙර පසු නොවි නිකුත් කිරීමේ ආකාරයෙන් පෙළහැර පෑමේ මහා නුවණ යමක පාටිහාරීය ඥානය නම් වේ. රාගාදී කෙලෙස් ගින්නෙන් දැවෙන සත්ව ප්‍රජාව නොඑක් ආකාරයෙන් බලා වදාරන බුදුරජාණන් වහන්සේගේ సంతాනයේ පහළවන්නා වූ අනුත්තතායන පූර්වාංගම මහා ඥානය මහා කරුණා සමාපatti ඥානය නම් වේ. සංකත අසංකත සියලු ධර්මයන් නිර්වශේෂ වශයෙන් දක්නා මහා ඥානය සබ්බඤ්ඤුත ඥානය නම් වේ. සියලු ධර්ම විශේෂෙහි නොපැකිල පවත්නා ඥාන ගතිය අනාවරණ ඥාන නම් වේ. මේ ෂට් අසාධාරණ ඥානයන් හදාරා ඥාන සමාපත්තියේ යෙදෙන්න. මිනිරුවන් ගබඩාවක අභ්‍යන්තරයට පිවිසගත් තැනැත්තා මිනිකැල්මෙන් නැහැවී යන්නාක් මෙන් බුදුරජාණන් වහන්සේගේ ඥාන නිධානයෙහි අභ්‍යන්තරයට සමාපatti වශයෙන් ඔබ පිවිසීගත් කල්හි බුද්ධ ඥාන සාගරයට වැදී ඔබ කිමිදෙන කල්හි ලෞතුරාමය සැනසුමත් අමා මිහිරත් ඔබට විඳගත හැකි වෙනවා ඇත. බුදුගුණ මිනිරුවන් වතුරෙන් ඔබේ సంతాනය නහවා ගන්නා තරම් සැපයක් ශාන්තියක් ඔබට තවත් ඇත්තේ නැතැයි සිහි කරන්න. පැහැසර අනගි මිනිරුවනක් අතට ගත් කල්හි ඒ මාණික්ක රත්නයේ ආලෝකයෙන් ඒ මේ අත බබලන්නට පටන් ගැනීම ප්‍රත්‍යක්ෂවම සිදුවේ. එලෙසින් බුදුරජාණන් වහන්සේගේ ඥාන ගුණයත් මනසිකාර කරන කල බුදුනුවනේ එළියෙන් බුදු විසිතුරෙන් ඔබේ සිත එළිය වන සැටි ඔබේ සිත විසිතුරු වන සැටි ඔබට ප්‍රත්‍යක්ෂ වනවා ඇත. තෙරුවන් සරණයි.